ඒ වගේම බලන්න දැන් කායට දැනෙන ස්වභාව උණුසුම් සීතල පහස්ම මොනවත් අපිට ආත්මයක් පනවන්න බෑ. ඒ වගේම ඔබ බලන්න මේ අනිත්‍ය ආයතන ටිකත් ආයතන හයම භාවවත කරන්නේ. ඒ කියන්නේ ඇහැට පේන මේ දර්ශනවල කොච්චර ලස්සනයි කිව්වත් මොන විදිහේ දේවල් ඔබ කතා කරත් එතන තාත්මයක් නැහැ. ඒ වගේම ඔබ බලන්න මේ කන්ට ඇහෙන ශබ්දවල කොච්චර මේ මිහිරි ශබ්ද කිව්වත් මොන විදිහට ඒවා කතා කරත් එතන තාත්මයක් නැහැ. ඇත්තටම මේ ආයතන වල ස්වභාව මේ ස්වභාව කොහෙවත් ඔබට ආත්මයක් හම්බෙන්නේ නැහැ. මේ ගොඩක් වැදගත් ඇත්තට. ඒ කියන්නේ මේ ඔබ කවුද කියන එක. ඔබ මේ කායද ඉන්නේ නෑ. ඔබ මේ සිතද නෑ. එහෙනම් මේ අරමුණේ ගින්න තමයි අපි කියනවා මේ අරමුණ ඔබට අරමුණ ඕන තරම් සකස් වෙන්න පුළුවන්. අරමුණ කියන්නේ සිතුවිලි. සිතුවිලි ඕන තරම් පහළ වෙන්න පුළුවන්. හැබැයි ඒකේ ගින්නක් නැත්තම් පිච්චෙන්නේ නැත්තම් එතන ඔබට ප්‍රශ්නයක්වත් නෑ නේද? එතන නිවන තියෙනවා නේද? හැබැයි ඔබ පිච්චෙනවා නම් ගිනි ගන්නවා නම් එතන ඒ ගින්න නේද? ඔබ ඒ නේද ඔබේ ආත්මය. මේක හොඳින් දකින්න. ඔබ ඒකට දක්ෂ වෙන්න ඕන. ඔබට ඒක අවබෝධ වෙන්න ඕන. මේ දැනුම, මේ අවබෝධය, මේ කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය, මේ මඟ පෙන්වීම ඉතාම වැදගත් වෙනවා. මොකද ඔබ හොයාගන්න ගමන තමයි මේ සංසාර ජර්නි එකේ අවසානය. මේ නිර්වාණ මාර්ගය තුළ ඔබට හම්බ වෙන මේ පණිවිඩය ගොඩක් වැදගත්. කල්‍යාණ මිත්‍රයා අත්දකින කෙනෙක්. ඔහු මේ අත්දැකීම් බහුලයි. ඔහු දන්නවා මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඔහු දන්නවා මේ කතාව. මේක ඔබට අත්දකින්න ලැබෙනවා. ඇත්ත. ඔබ කොතනද ඉන්නේ? ඔබ ඔය නම නෙමෙයි. ඔබේ රූපෙත් නෙමෙයි. ඇත්තම කිව්වොත්. ඔබ එතන ඔබේ පුරුදු ස්වභාව අනුව සිරෙනවා. ඒත් ඔබ නෙමෙයි. මේ සිතුවිලි ඔබද? මේ සිතුවිලි ඔබත් නෙමෙයි. මේ ශරීරය ඔබද? මේ ශරීරය ඔබත් නෙමෙයි. එතකොට මේ පිච්චෙන ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, තණ්හා මේ ස්වභාව ඔබ හඳුනා ගන්න. මේ තමයි ඔබගේ අරමුණු වල මේ පිච්චෙන තැන්, ගිනි ගන්න ස්වභාව. ඒ තමයි ඔබ ඉන්න තැන, ඔබගේ රාග දේශ මොහ කෙලෙස්. ඒ ඔබේ සහස ස්වභාවය. ඒ ඔබයි. ඔබ කවුද? ඔබට නමක් තියනවද? ඔබට නමක් නැහැ. ඔබට රූපයක් තියනවද? ඔබට රූපයක් නැහැ. ඔබට කයක් තියනවද? ඔබට කයක් නැහැ. ඇත්තටම ඔබ කවුද? ඇත්තට බැලුවොත් මේ රාග දේශ මොහ ගින්න සංසිඳන තැන. ඒ ඔබගේ සංසිඳීමයි. මේක බාහිරින් ඔබට මේ මේ අර කේක් එකේ අයිසින් ටික වගේ පේන එක නෙමෙයි. අතුලාන්තයේ තියෙන සියුම් තැනක්. ඔබ එකට දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඔබ ගති ස්වභාව ආත්මය කියලා ගන්න එපා. කෙනෙක්ගේ ස්වභාවය ඔබ ආත්මය කියලා ගන්න එපා. එයාගේ රාග දේශ මොහ, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තණ්හා ඒ පැත්තට ඔබ අවධානය යොමු කරන්න. එහෙම නැතුව ඒ කෙනාගේ හැසිරීම ගති ස්වභාව පස්සේ දුවන්න එපා. ඒ ඔබට පැටලෙන තැන. ඒ ඔබ ගැනත් ඔබ නොදන්න තැන. සමහර අය දන්නේ නැහැ. එයා හිතනවා මං ගාව ආත්මේ මං ගාව ගොඩක් මං මේ ආත්ම ඝනත්වය වැඩි කියලා. අපි ඇහුවාම කොහොමද එහෙම කියන්නේ? කොහොමද ඔබ කියන්නේ ඔබ ගාව ආත්ම ඝනත්වය වැඩි කියලා? එයා කතා කරන්නේ ඔන්න ඔය පුරුදු ටික. ඒ කියන්නේ මට මෙහෙමයි කියලා. එයාගේ ගති ස්වභාවයගේ පුරුදු ටික හිතන්නේ ආත්මය කියලා. ඊට පස්සේ අපි පැහැදිලි කරනකොට නෑ ඒ ඔබේ ආත්මය නෙමෙයි. ඒ ඔබ නෙමෙයි. ඒ පුරුදු ටිකයි. අපිට මේක පේන්නේ හරියට ඇඳුමක් අඳන් ඉන්න මිනිහෙක්ගේ ඇඳුම වගේ. ඇඳුම ලස්සන වෙන්න පුළුවන්. ඇඳුම කැත වෙන්නත් පුළුවන්. ඒත් ඒ ඇඳුම ඔබ නෙමෙයි නේද? ඒ ඇඳන් ඉන්න ඇඳුම. ඇඳුමේ මිනිහෙක් මනින්න බෑ. ඒ වගේ. ඔබේ පුරුදු වලින් ඔබ ගැන කියන්න බෑ.
මොකද ඔබේ ඇතුලේ ඊර්ෂ්‍යාව ගොඩක් තියෙන්න පුළුවන්. ඔබ ගොඩක් වෛරිය කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ හිත ඇතුලේ මහා කරුණාවක් තියෙන්න පුළුවන්. ඒත් ඔබ බැලු බැලමට කතා කරන විලාසය තුළ ඔබ කතා කරන වචන වල සද්ද වැඩි නිසා ඔබේ කරුණාව අනිත් අයට නොපෙනෙන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඔබ යනු ඔය පුරුදු නොවේ. ඔබ යනු ඔය පේන කෙනෙක් නෙවෙයි. ඔබේ ඇතුළාන්තයේ ඔබ ගවේෂණය කරනවා නම් ඊටාම ගැඹුරු තැනක් ඔබට අසුවේ. ඒ කොතනකවත් ඔබ නැති බව. බොහෝ අය දන්නේ නැහැ මේ කතාව හරියට ගලප ගන්න බැරි කමක් තියෙනවා. තේරෙන්නේ නැති කමක් තියෙනවා. ප්‍රායෝගික පැත්තේ රැවටෙනවා.